ශ්‍රී ලංකාවේ ලක්ෂ 40කට අධික පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වන සුරක්ෂා රක්ෂණාවරණය ගැන වැදගත් පුවත් කිහිපයක් ලැබී තිබෙනවා. 2025 සහ 2026 වර්ෂ සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ පමණක් නොව මෙවර සිසුන්ට ලැබෙන ප්‍රතිලාභ රැසක් ඉහළ දමා තිබෙනවා. අද අපි කතා කරන්නේ මේ අලුත් සංශෝධන මොනවාද කියන එක ගැනයි. පළමු වැදගත් දේ තමයි කාල සීමාව. මෙම රක්ෂණාවරණය 2026 අගෝස්තු මාස 31 වෙනිදා දක්වා ක්‍රියාත්මකයි. තවත් විශේෂ පහසුවක් වන්නේ 2025 සැප්තැම්බර් 1 වෙනිදා සිට ඔබේ රක්ෂණ හිමිකම් අයදුම්පත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් හි ඕනෑම ප්‍රාදේශීය කාර්යාලයකට බාර දීමට අවස්ථාව සලසා දී තිබීමයි. මෙවර රජය මගින් ප්‍රතිලාභ කිහිපයක්ම වැඩි කර තිබෙනවා. දෙමාපිය මරණ ප්‍රතිලාභ මෙතෙක් පැවති වාර්ෂික ආදායම් සීමාව රුපියල් 1,80,000 සිට රුපියල් 2,40,000 දක්වා ඉහළ නංවා තිබෙනවා. ඒ හරහා අඩු ආදායම්ලාභී පවුල් රැසකට සහනයක් සැලසෙනවා. විශේෂ උපකරණ සඳහා ආධාර කොඳුයට පෙළේ විකෘතිතා සඳහා වන සහ ශ්‍රව්‍යාබාධ සඳහා වන උපකරණ වෙනුවෙන් රුපියල් 75,000 දක්වා ප්‍රතිලාභ ලබාගත හැකියි. දීර්ඝකාලීන ඖෂධ හඳුනාගත් රෝග 7ක් සඳහා දීර්ඝකාලීනව ඖෂධ ගන්නා සිසුන් සඳහා රුපියල් 20,000ක උපරිමයකට යටත්ව ප්‍රතිලාභ හිමි වෙනවා. මෙවර සුරක්ෂා රක්ෂණාවරණය යටතේ අසාධ්‍ය රෝග ගණයට තවත් විශේෂ රෝගී තත්ත්වයන් 5ක් අලුතින් ඇතුළත් කර තිබෙනවා. එමගින් එම රෝගවලින් පීඩා විඳින දරුවන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට විශාල සහනයක් හිමි වෙනවා. එම රෝගී තත්ත්වයන් පහත දැක්වෙනවා. මෙම රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබන දරුවන්ට දැන් කිසිදු බාධාවකින් තොරව සුරක්ෂා රක්ෂණයේ ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා. රජයේ පාසල්, පිරිවෙන් සහ රජය අනුමත පෞද්ගලික පාසල්වල ඉගෙනුම ලබන සියලුම දරුවන්ට මෙමගින් සෞඛ්‍ය, අනතුරු සහ ජීවිත රක්ෂණාවරණයක් හිමි වෙනවා. මේ තොරතුරු ඔබේ හිතවතුන් අතරත් බෙදා ගන්න අමතක කරන්න එපා.